කොහොමද යාළුවනේ මට අද ලොකු බඩගින්නක් කියලා ෂණික කෑමක් හදාගන්න තමයි මම අද යන්නේ. මොනවද බලන්න මම අද හදන්නේ මැකරෝනි. මැකරෝනි එකට මම අද ගත්තේ ගෙදර තිබිච්ච දේවල් වලින් පොඩි පොඩි දේවල් ටිකක් විතරයි. බිත්තර, කැරට්, ලීක්ස් ඒ වගේම චිකන්. ඒ ටික හොඳට කැරට් ටික හොඳට කපාගෙන ඊළඟට ලීක්ස් ටිකත් මෙන්න මේ වගේ කපා ගන්නවා. ඊළඟට මෙන්න මේ වගේ ලස්සනට පිළිවෙලකට තියාගත්තා. මැකරෝනි ටික තම්බලා පෙරලා මෙන්න මේ වගේ සෝස් පෑන් එකක් අරගෙන තෙල් ටිකක් දාලා රත් වෙන්න තියලා චිකන් ටික තමයි මුලින්ම බැඳ ගන්න. චිකන් ටික හොඳට රන්වන් පැහැෙනකම් බැඳ ගන්න ඕනේ. මෙන්න මේ වගේ ෂණික කෑම ඔයාලගේ අදහස් තියෙනවා නම් දාන්න කමෙන්ට් බොක්ස් එකේ. ඊළඟට මම ඔයාලා කියන එක තමයි හදන්නේ. හරිද? මෙන්න මේ වගේ හොඳ ගානක් ගහනකම් පැටවෙන්න පස්සේ බලන්නකෝ ඊළඟට දාන්නේ කැරට් ටික දාලා මෙන්න මේ වගේ හොඳට කවලම් කරගෙන ඊළඟට ලීක්ස් ටිකක් දාලා මෙන්න මේ වගේ කවලම් කරගන්න ඕන. මම ලොකු දේවල් දැම්මේ නෑ. ගම්මිරිස්සුයි ලුණුයි ඒ ටික දාලා කවලම් කරාට පස්සේ තමයි බිත්තර ටික දාන්නේ. හරිද? බිත්තර ටික දාලා ඒ ටිකත් කවලම් කරලා ඊළඟට අන්තිමට මැකරෝනි ටික දානවා. දාලා ඉවර වෙලා ලිප් ඕෆ් කරලා මෙන්න මෙහෙම තමයි මම හදපු මැකරෝනි එක තියෙන්නේ. මගේ YouTube channel එක subscribe කරගෙන යන්න.